අන්‍යංහස්සයෝ සුබ දවසක් සියලු දෙනාටම. හරි අද අපි EPS පොතේ 46 වෙනි පාඩමේ වචන මාලාව සාකච්ඡා කරමු. හරි මුලින්ම තියෙනවා පාඩමේ මාතෘකාවක් බලමු මොකද්ද තියෙන්නේ? සයුක්කාල්ලි. සයුක්කාල්ලි කියලා කියනවා සයුක් කියලා කියන්නේ සත්ත්ව පාලනයට සයුක් කියලා කියනවා සත්ත්ව පාලනයට සතුන් නැති කරනවට. එතකොට සයුක්කාල්ලි කියලා කියන්නේ සත්ත්ව පාලනය කළමනාකරණය සයුක්වල්ලි සත්ත්ව පාලනය කළමනාකරණය. හරි මේකේ ඕවි ඉල්ලකේ තියෙනවා සාරයෝ කුප්පයෝ කොල්ලොන් නොවේ. සාරයෝ කුප්පයෝ කියලා කියන්නේ සත්තුන්ට ආහාර ලබා දීම. එතකොට කොල්ලොන් නොවේ කියන්නේ සම්බන්ධ වචන මාලාව සතුන්ට ආහාර ලබා දීම සම්බන්ධ වචන මාලාව. දෙවෙනි වචන මාලාවේ තියෙනවා චුක්සා. චුක්සා කියලා කියන්නේ සත්ත්ව මඩුවට චොංසෝ කොල්ලොන් නොවේ. එතකොට සත්ත්ව මඩුව චොංසෝ කියලා කියන්නේ පිරිසිදු කිරීම, කොල්ලොන් නොවේ කියලා කියන්නේ සම්බන්ධ වචන මාලාව. හරි අපි මේ වචන කොටස් දෙක වෙන වෙනම බලමු. හරි මුලින්ම පළවෙනි වචන මාලාවට යමු. මොකක්ද තියෙන්නේ? සාරයෝ කෘපයෝ කොල්ලොන් නොවේ. සත්ත්ව ආහාර ලබා දීම සම්බන්ධ වචන මාලාව. හරි මුලින් මෙන්නවා කවුද ඉන්නේ? සෝ ගවයා. සෝ ගවයා. එතකොට ගව මඩුවට කියන්නේ මොකක්ද? යන් වූ කියලා කියනවා ගව මඩුව. යන් වූ ගව මඩුව. එහෙම නැත්නම් ගව ගාල. සෝ ගවයා යන් වූ ගව මඩුව. හරි ඊළඟට ඉන්නවා ත්වේචි කියනවා ඌරට. එතකොට යන් දොන් කියලා කියනවා ඌරු කොටුවට. ත්වේචි ඌරා යන් දොන් කියලා කියනවා ඌරු කොටුව. තක් කුකුලා යංකේ කියලා කියනවා කුකුල් කොටුවට. තක් කුකුලා. එතකොට කුකුල් කොටුවට කියන්නේ මොකක්ද? යංකේ. කුකුල් කොටුව. හරි විදිහට පිළිවෙලට වචන ටික මතක තියාගන්න. හරි ළඟට ඉන්නවා යං බැටළුවා. ඔරි තාරාව. මල් අශ්වයා. තොක්කි හාවා. හරි ඊළඟට තියෙනවා සාරයෝ. එහෙම නැත්නම් මොකි. සාරයෝ එහෙම නැත්නම් මොගි කියලා කියනවා සත්ව ආහාර වලට. සතුන්ට දෙන ආහාර. සාරයෝ එහෙම නැත්නම් මොකි. ඉතින් තව තියෙනවා චිප් කියන්නේ පිදුරු වලට. චිප් පිදුරු. ඊට පස්සේ චෝසාරයෝ කියලා කියනවා රළු ආහාර වලට. මේ පිදුරු තනකොළ ඒ වගේ රළු ආහාර වලට කියනවා චෝසාරයෝ කියලා. ඊළඟට පාගාජී කියලා කියනවා මිට සහිත වාජනයට. පාගාජී මිට සහිත වාජනය කෑම දාන්න එහෙම පාවිච්චි කරන මේ වාජනය. එතකොට ඒක පාගාජී. ඊළඟට කියනවා කුබිගි කියලා කියනවා සත්තුන්ට කෑම දාන උපකරණයට. ඔයාලා මේවා දැකලා තියෙනවා සත්තුන්ට කෑම දාන උපකරණය. ඊළඟට කියනවා කුප්සුගි කියලා කියනවා සත්තුන්ට වතුර දාන උපකරණය. කුප්සුගි කියලා කියන්නේ සතුන්ට එතකොට වතුර දාන උපකරණය. එතකොට කුබිගි කියලා කියන්නේ කෑම දාන උපකරණය. කුප්සුගි කියලා කියන්නේ වතුර දාන උපකරණය. ඊළඟට තියෙනවා සාරයෝචෝ කියලා කියන්නේ ආහාර දාන වාජනය. සතුන්ට ආහාර දාන වාජනයට කියනවා සාරයෝචෝ කියලා. ඊට පස්සේ පෙහප් කියලා කියන්නේ මිශ්‍ර කරනවට කලවම් කරනවට. එතකොට පෙහප් සාරයෝ කියලා කියන්නේ කලවම් කරපු ආහාර. කලවම් කරපු සත්ත්ව ආහාර. ඊට පස්සේ කෙරන්කොප් කියලා කියනවා මිනුම් කෝප්පයට. කෙරන්කොප් කියලා කියන්නේ මිනුම් කෝප්පය. ඊළඟට තියෙනවා නොන්ජං ගොවිපල. කිව්දා කියනවා ඇති කරනවට වර්ධනය කරනවට කිව්දා කියලා කියනවා ඇති කරනවා එහෙම නැත්නම් වර්ධනය කරනවා. පෙහප්පදා කියලා කියන්නේ එකතු කරනවා කලවම් කරනවා කියනවලු මේ වචනේ හම්බුණා. පෙහප්සරයෝ කියලා කිව්වා කලවම් කරපු ආහාර එහෙම නැත්නම් මිශ්‍ර කරපු ආහාර. එතකොට පෙහප්පදා කියලා කියන්නේ කලවම් කරනවට එකතු කරනවට. හරි එතකොට පළවෙනි වචන මාලාව සත්ව ආහාර ලබා දීම සම්බන්ධ වචන මාලාව. හරි අපි ඊළඟට දෙවෙනි වචන මාලාවට යමු. මොකක්ද තියෙන්නේ? චුක්සා චොංසෝ කොල්ලොන් නොවේ.
චුක්සා කියලා කියන්නේ සත්ත්ව මඩුවට, චොංසෝ කියන්නේ පිරිසිදු කරනවට, එතකොට කොල්ලොන් නෝවි කියලා කියන්නේ සම්බන්ධ වචන මාලාව. සත්ත්ව මඩුව පිරිසිදු කිරීම සම්බන්ධ වචන මාලාව. හරි ඒක යටතේ මුලින්ම තියෙනවා සෝ නොන්ජං. එහෙම නැත්නම් සෝ චුක්සා. එතකොට සෝ කියලා කිව්වේ කාටද? ගවයාට, හරකට. එතකොට සෝ නොන්ජං කියලා කියන්නේ හරක් විපල. එහෙම නැත්නම් සෝ චුක්සා කියලා කියනවා හරක් මඩුවට. එතකොට හරක් විපල එහෙම නැත්නම් හරක් මඩුව. ඊළඟට තේජි නොන්ජං. තේජි කියලා කියන්නේ ඌරට. එතකොට තේජි නොන්ජං කියලා කියන්නේ ඌරු කොවිපල. එහෙම නැත්නම් තේජි චුක්සා කියලා කියනවා ඌරු කොටුවට. තේජි නොන්ජං එහෙම නැත්නම් තේජි චුක්සා ඌරු කොටුව. ඊළඟට තියෙනවා තක්. තක් කියලා කියන්නේ කුකුලට. එතකොට තක් නොන්ජං කියලා කියන්නේ කුකුල් ගොවිපල. එහෙම නැත්නම් යංකෙජං කියන වචනේ කලින් හම්බුණා. යංකෙ කියලා කියන්නේ කුකුල් කොටුවට. එතකොට යංකෙජං කුකුල් කොටුව. තක් නොන්ජං එහෙම නැත්නම් යංකෙජං කුකුල් ගොවිපල කුකුල් කොටුව. හරි ඊළඟට තියෙනවා පුඤ්ඤෝ. පුඤ්ඤෝ කියලා කියනවා සත්ත්ව මලපහ වලට. සතුන්ගේ මලපහ වලට කියනවා පුඤ්ඤෝ කියලා. එතකොට පුඤ්ඤෝ තෙන්ක. පුඤ්ඤෝ තැංක කියලා කියන්නේ මේ සත්තුන්ගේ මලපහ එකතු කරලා දානේ ටැංකි වලට. එතකොට පුඤ්ඤෝ තැංක. සත්ත්ව මලපහ ටැංකි. ඊළඟට තියෙනවා කොංචෝ. කොංචෝ. කොංචෝ කියලා කියනවා වියලි තනකොළ වලට. කොංචෝ වියලි තනකොළ. තොප්පප්. තොප්පප් කියලා කියනවා ලී කුඩු වලට. තොප්පප් ලී කුඩු. ඊට තෙරෙක්තෝ. තෙරෙක්තෝ ට්‍රැක්ටරය. තෙරෙක්තෝ ට්‍රැක්ටරය. හරි ඊළඟට අපි ඊළඟ කොටසට යමු. මෙතන කියලා තියෙන්නේ මොකද්ද? චුක්සා චොංසෝනන් ඔත්තොක්කේ හල්කායෝ. චුක්සා කියලා කියන්නේ මොකේදද? සත්ත්ව මඩුවට. එතකොට චොංසෝ කියලා කියන්නේ පිරිසිදු කිරීම. ඔත්තොක්කේ හල්කායෝ. එතකොට සත්ත්ව මඩුව පිරිසිදු කිරීම ඔත්තොක්කේ කියන්නේ කොහොමද කරන්නේ කියලා අහන්නේ. එතකොට සත්ත්ව මඩුව පිරිසිදු කිරීම කොහොමද කරන්නේ? එතකොට මේ පියවර ටික තමයි තියෙන්නේ. හරි පළවෙනියටම තියෙනවා සෝරල් තරන් උබංගරෝ ඉදොන් ශිගෝයෝ. එතකොට සෝ කියන්නේ ගවයන්, තරන් කියන්නේ වෙනත් කියන්න, උබංගරෝ කියලා කියන්නේ උබන් කියලා කියනවා මෙතන ගාලකට. එතකොට වෙනත් කාලකට ඉදොන් ශිගෝයෝ කියලා කියන්නේ ඉදොන් ශිගිද කියලා කියන්නේ චලනය කරනවාට, ඒ කියන්නේ මාරු කරනවාට. එතකොට ඉදොන් ශිගෝයෝ ගවයන් වෙනත් කාලකට මාරු කරනවා. ඊට පස්සේ තොප්පප්වා පුඤ්ඤෝරල් චිවෝයෝ. තොප්පප් කියලා කියන්නේ ලී කුඩු, පුඤ්ඤෝ කියලා කියන්නේ මොනවද? සත්ත්ව මලපා. එතකොට ලී කුඩු සහ සත්ත්ව මලපා චිවෝයෝ. මෙතන තියෙන වචන මොකද්ද? චිවුදා. චිවුදා කියන්නේ අස් කරනවා, ඉවත් කරනවා කියන්නේ. එතකොට ලී කුඩු සහ සත්ත්ව මලපා අස් කරනවා, එහෙම නැත්නම් ඉවත් කරනවා. ඊළඟට තියෙනවා මුල් චොංසෝරල් හේයෝ. මුල් චොංසෝ කියලා කියන්නේ වතුරෙන් පිරිසිදු කරනවට. මුල් කියන්නේ වතුර වලට, චොංසෝ කියන්නේ පිරිසිදු කරන. එතකොට වතුරෙන් පිරිසිදු කරනවා. ඊළඟට පුන්මුගිරෝ. පුන්මුගිරෝ සොදොක්යගල් පුරෝයෝ. පුන්මුගි කියලා කියනවා ස්ප්‍රේ එකට. එතකොට ස්ප්‍රේ එකෙන් සොදොක්යගල් කියලා කියන්නේ විස බීජ නාශක වලට. සොදොක්යක් කියලා කියනවා විස බීජ නාශක. එතකොට පුරෝයෝ කියලා කියන්නේ පුරිදා කියන්නේ ඉසිනවට, ස්ප්‍රේ කරනවට. එතකොට ස්ප්‍රේ එකෙන් විස බීජ නාශක ඉසිනවා. ඊළඟට තියෙනවා පදාගල් මල්යෝයෝ. පදාගල් මල්යෝයෝ කියලා කියන්නේ පදක් කියන්නේ බිමට. එතකොට බිම එහෙම නැත්නම් පොළව. මල්යෝයෝ කියලා කියනවා වේලනවට. එතකොට ඊළඟට බිම පොළව වේලනවා. ඊට පස්සේ ඊළඟට අවසානෙට සෝරල් තෂී උබංගරෝ ඉදොම් ශිගෝයෝ. සෝ කියන්නේ එතකොට ගවයන්, තෂි කියන්නේ නැවත. දැන් අර කලින් වෙනත් තැනකට දාපු ගවයන් ටික අහපව් ගාලට ඉදොන් ශිගෝයෝ කියලා කියන්නේ මාරු කරනවා. හරි එතකොට මෙතන තිබ්බේ මොකද්ද? සත්ත්ව මඩුව පිරිසිදු කරන පියවර ටික. හරි එතකොට අද අපි සාකච්ඡා කරේ 46 වෙනි පාඩමේ වචන මාලාව. ඔයාලට පුළුවන් මේ වචන ලියාගෙන හිමීට පාඩම් කරගන්න. හරි.